1984 පෙබරවාරි මාසයේදී නාසා ආයතනය විසින් ක්‍රියාත්මක කළ STS-51A අභ්‍යවකාශ මෙහෙයුම මානව අභ්‍යවකාශ ඉතිහාසයේ අතිශය විශේෂ සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් විය. මෙම මෙහෙයුමේ ප්‍රධාන චරිතයක් වූයේ ඇමරිකානු ගගනගාමී ඩේල් ගාඩ්නර්ය. මෙහෙයුමේ අරමුණ වූයේ નિયમિત කක්ෂයට ළඟා වීමට අසමත් වී පෘථිවිය වටා නිෂ්ඵල ලෙස කැරකෙමින් තිබූ වෙස්ටා 6 නම් වටිනා සංනිවේදන චන්ද්‍රිකාව මුදවා ගැනීමයි. මෙම චන්ද්‍රිකාව දශක ගණනාවකට සංනිවේදන සේවාවන් සැපයීමට නිර්මාණය කළ අතිශය වටිනා උපකරණයක් වූ අතර එය අභ්‍යවකාශයේ අතහැර දැමීම විශාල ආර්ථික හා තාක්ෂණික අලාභයක් වීමට ඉඩ තිබුණි. ඒ වෙනුවට නාසා විසින් ඉතා අවදානම් සහ නිර්භීත සැලසුමක් අනුමත කළේය. එනම් චන්ද්‍රිකාව අතින්ම අල්ලා නැවත අභ්‍යවකාශ යානය වෙත ගෙන ඒමයි. මෙම අතිශය සංකීර්ණ කාර්යය සඳහා ගාඩ්නර් භාවිතා කළේ Manned Maneuvering Unit MMU ලෙස හඳුන්වන විශේෂ උපකරණයයි. මෙය නයිට්‍රජන් තෙරපුම් පද්ධතියකින් ක්‍රියාත්මක වන පිටේ බඳින ජෙට් උපකරණයක් බෑක්පැක් වන අතර එහි විශේෂත්වය වූයේ කිසිදු ආරක්ෂිත රැහැනක් නොමැතිව ගගනගාමියෙකුට අභ්‍යවකාශයේ සම්පූර්ණයෙන්ම නිදහසේ පියාසර කිරීමට හැකිවීමයි. ෂටලේ ආරක්ෂිත සීමාවෙන් ඉවතට පැමිණි ගාඩ්නර් හිස් රික්තය තුළ අතිශය සියුම් තෙරපුම් පාලනයන් භාවිතා කරමින් ඉදිරියට ගමන් කළේය. ඒ මොහොතේ ඔහු සහ අභ්‍යවකාශ යානය අතර කිසිදු භෞතික සම්බන්ධයක් නොතිබුණි. කුඩා වැරදි තෙරපුමක් පවා ඔහු සදාකාලිකව අභ්‍යවකාශයේ අතරමං කළ හැකි අවදානමක් විය. මෙම මෙහෙයුම සම්පූර්ණයෙන්ම රඳා පැවතුනේ ඔහුගේ අත්දැකීම්, නිර්වද්‍යතාවය සහ සංසුන් බුද්ධිය මතය. කැරකෙමින් තිබූ වෙස්ටා 6 චන්ද්‍රිකාව වෙත ළඟා වූ ගාඩ්නර් මෙම කාර්ය සඳහාම විශේෂයෙන් නිර්මාණය කළ අල්ලා ගැනීමේ උපකරණයක් භාවිතා කරමින් ඉතා සැලසුම් සහගතව එය සාර්ථකව අල්ලා ගන්නා ලදී. ඉන්පසු එම චන්ද්‍රිකාව ස්පේස් ෂටල් ඩිස්කවරි යානයේ ගබඩා අංශය වෙත අතිශය සැලකිල්ලෙන් ගෙන ආ අතර පෘථිවියට ආපසු ගෙන ඒම සඳහා සුරක්ෂිතව සවිකිරීම සිදු කෙරිණි. පසුව මෙම චන්ද්‍රිකාව අලුත් වැඩියා කර නැවත සේවයට එක් කළ හැකි විය. මෙම මෙහෙයුම මිනිසාට අභ්‍යවකාශයේදී යන්ත්‍රමය සීමාවන් ඉක්මවා ක්‍රියා කළ හැකි බව, නිරීක්ෂණ දක්ෂතාවය සහ ධෛර්යය එකට එකතු වූ විට අසම්භවයක්ද සම්භවයක් කළ හැකි බව ලෝකයට පෙන්වා දුන් කදිම උදාහරණයකි. පසුව ආරක්ෂක හේතු මත MMU පද්ධතිය භාවිතයෙන් ඉවත් කළද ඩේල් ගාඩ්නර් විසින් සිදු කළ මෙම නිදහස් අභ්‍යවකාශ පියාසරය අදටත් මානව අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ අමරණීය සිදුවීමක් ලෙස සදාකාලිකව මතකයේ රැඳී ඇත.